මම අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ වෘත්තයක් ජායක් මගින් කොටස් දෙකකට බෙදුනහම ඇති වෙනවා වෘත්ත ඛණ්ඩ. මෙන්න මේ වෘත්ත ඛණ්ඩවල ඇති වෙන කෝණ හා සම්බන්ධ ප්‍රමේයක්. එතකොට වෘත්තය ප්‍රමේයක් තියෙනවා. වෘත්තයෙන් දැන් මේක මෙන්න මේ ජාය මගින් වෘත්තය කොටස් දෙකකට වෙනවා. මෙන්න මේ පල්ලෙහා කොටස කියනවා සුළු වෘත්ත ඛණ්ඩය කියලා. මෙන්න මේ උඩ කොටසට කියනවා මහා වෘත්ත ඛණ්ඩය කියලා. එතකොට මෙන්න මේ ජායක් ඇඳිලා තිබුණොත් එහෙම ওই ජායේ දෙපස පිහිටි ලක්ෂ දෙක මගින් නැත්තම් ওই ජාය මගින්ම වෘත්තය මත මෙන්න මේ විදිහට කෝණ හදන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට තියෙන කෝණ ඉස්සෙල්ලා මෙන්න මේ කෝණය, දැන් අදපු මෙන්න මේ කෝණය අපි කියනවා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා. මෙන්න මේ විදිහට. හොඳට මතක තියාගන්න ඕනේ. මෙන්න මේ ජායේ දෙපස මගින්ම තමයි ওই කෝණ ඇති වෙන්නේ. අන්න එතකොට ඒ වෘත්ත ඛණ්ඩයක එක පැත්තකට ඇති වෙන කෝණ සමානයි එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ. ඔන්න ප්‍රමේය. ඒ කියන්නේ මේක අංශක 60යි නම් අපි දාමුකෝ A B C D E F කියලා දැම්මොත් මෙන්න මේ ටිකේ මේ කෝණය අපි දාගමු අංශක 70යි කියලා. එහෙනම් ACB කෝණය ACB කෝණය අංශක 70යි. ඒ වගේම ADC කියන්නේ 70යි. ඒ වගේම AEB කියන්නේ 70යි. ඒ වගේම AFB කියන්නේ අංශක 70යි. ඔක්කොම අංශක 70යි. මොකද්ද මේ ජාය මගින් වෘත්තයේ එකම වෘත්ත ඛණ්ඩයේ හැදෙන කෝණ සමානයි. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ කියන ප්‍රමේයය වගේ. ඒ වගේම අනිත් පැත්තට හැදෙන කෝණ මෙන්න මේ විදිහට. ඕවත් සමානයි. ඔන්න ඔය විදිහට. ඒවා වෙන වෙනම තමයි සමාන වෙන්නේ. මේ පැත්තේ මහා වෘත්ත ඛණ්ඩය වෙනම සමානයි. සුළු වෘත්ත ඛණ්ඩය වෙනම සමානයි. මේකයි සමානයි. මේක අංශක 120යි නම් මේකත් අංශක 120යි. අපේ තව ප්‍රමේයක් බලමු. වෘත්තයක් තිබ්බොත් වෘත්තයේ විස්කම්භයක් මගින් වෘත්තය මත ඇති කරන ලබන කෝණ. එතන කේන්ද්‍රය නම් මෙන්න ඔය වගේ විස්කම්භයක් ගත්තාම විස්කම්භයක් මගින් ඔන්න කෝණ ඇති කරත් විස්කම්භයක් මගින් වෘත්තය සමාන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මේක කියනවා අපි අර්ධ වෘත්තයක් කියලා එක පැත්තක් ගත්තොත් එහෙම. එතකොට ප්‍රමේය තමයි මොකද්ද? අර්ධ වෘත්තය මගින් අර්ධ වෘත්තයක් මත ඇතිවන කෝණ ඍජු කෝණ. මෙන්න මේ විදිහට. ස්කම්භයක් මගින් ඔන්න ඔය විදිහට ඍජු කෝණ ඇති කරනවා. මේ පැත්තට ගත්තා. මේ පැත්තට ඇති වෙන්නේ මොනවාද? ඍජු කෝණ. එළියට යන්න බෑ. හරි මෙතන ලක්ෂය තියෙනවා. හරි. දැන් එතකොට මෙන්න මේ වගේ තවත් එකක් ගත්ත අර්ධ වෘත්ත කෝණය ඍජු කෝණයක් වේ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ.